ඉතින් welcome guys ආදරෙන් පිළිගන්නවා හැමෝම Tech Coders channel එකට. අද මම ගෙනාවා ඔයගොල්ලන්ට වීඩියෝ එකක්. ඔයගොල්ලෝ iPhone එකක් ගන්න කැමැත්තෙන් ඉන්නවා නම් හරි ඔයගොල්ලෝ ගාව ලොකු බජට් එකක් නැත්තම් ඔයගොල්ලන්ට සාමාන්‍ය අඩු මුදලකට ඒ කියන්නේ ඔයගොල්ලෝගේ බජට් එක 35000යි ලක්ෂයයි අතර රේට් එකේ තියෙන බජට් iPhones මොනවද කියලා මම ඔයගොල්ලන්ට මොඩල්ස් පහක් කියනවා. ඉතින් බලමු වීඩියෝ එකේදී මොනවද මොඩල්ස් කියලා. මුලින්ම මම කතා කරන්නේ iPhone SE2 එක මචං 2020 ආපු ෆෝන් එක. ආයේ සුපිරිය කියන්නේ කිසිම අවුලක් නැහැ. performance ගත්තත් battery life එක camera එක මේ හැමදේම මේ බජට් එකට උපරිම සාධාරණයක් ඉටු කරන ෆෝන් එකක්. ඉතින් මේකට අප්ඩේට් දෙනවා ඔයගොල්ලන්ට තව අවුරුදු 2-3ක් යනකම් අප්ඩේට් හම්බ වෙනවා SE2 එකට. ඊට පස්සේ මේකේ ඩිස්ප්ලේ එක ගැන කිව්වොත් ඩීසන්ට් ඩිස්ප්ලේ එකක් තියෙනවා. පොඩි ඩිස්ප්ලේ එකක් තියෙන්නේ. හැබැයි මේක ගොඩක්ම අවුලක් නැහැ. ගොඩක් බජට් එක අඩු වෙනද ෆෝන් එකේ 4.7 inch වගේ ඩිස්ප්ලේ එකක් තියෙන LCD. කැමරා එකත් ඩීසන්ට්. හොඳ ෆොටෝස් වීඩියෝස් හොඳ මට්ටම වීඩියෝස් ගන්න පුළුවන්. මේක ඇත්තටම යන්නේ දැන් 35000 40000 වගේ රේන්ජ් එකේ. ඔයගොල්ලන්ට 128 device එකක් ගන්න පුළුවන් 40000ක් වෙනකොට. ඉතින් එතකොට SE එක හොඳ choice එකක් කියලා මම කියනවා iPhone XR එක. ඉතින් XR එක නම් ටිකක් පරණයි 2018 ආපු එකක්. 2018 ආවට මේකට ලොකු ඩිස්ප්ලේ වලට ආස කෙනෙක්ට XR එකට යන එක හොඳයි. SE2 එක ගන්න නැතුව මේ දෙකේ chipset දෙකේ නම් ලොකු වෙනසක් තියෙනවා. XR එකේ තියෙන්නේ A12 කියන chip එක. A12 එකයි A13 එකේ සෑහෙන වෙනසක් තියෙනවා. performance බැලුවම SE2 එකේ ගොඩක් ස්පීඩ් සහ අප්ඩේට්ස් එනවා ඉස්සරහට. ඉතින් එහෙමයි කියලා XR එක charter නෑ. XR එක හොඳයි මචං. ෆෝන් එක හොඳයි. බැටරි ලයිෆ් එක හොඳයි. සාමාන්‍යයෙන් SE2 එකට වඩා ඩබල් වගේ බැටරි ලයිෆ් එකක් බලන්න පුළුවන් XR එකේ. ඉතින් 2025ට සෙට් වෙන ෆෝන් දෙකක් ඒ දෙකම. ඔය දෙකේ කැමරාස් දෙකේ වෙනසක් ලොකුවට බලාපොරොත්තු වෙන්න බෑ. මොකද මචං දෙකම සිංගල් කැමරා තියෙන්නේ. XR එකේ SE2 එකේ දෙකේම 12 megapixel සිංගල් කැමරා එකක් තමයි අපිට බලන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔය දෙකේම 4K 60 fps වෙනකම් වීඩියෝ රෙකෝඩ් කරන්න පුළුවන් රියර් කැමරා වලින්. ඊට පස්සේ අපි ලිස්ට් එකේ තියෙන්නේ iPhone 11 එක. 11 එක මචං මම ඔයගොල්ලන්ට ගොඩක්ම රෙකමන්ඩ් කරනවා ලක්ෂයට අඩුවෙන් සාමාන්‍ය 70000ක් වගේ අතේ තියෙන කෙනෙක්ට 11 එකට යන්න පුළුවන් 64GB. මම කියන්නේ second hand market එකේ brand new යන්න හදනවා. brand new දැන් 11 අතරම ආයන්න අඩුයි ගොඩක්. සමහර shop දෙක තුනක දැක ගන්න පුළුවන් වුණා මට මේ ළඟදී. ඒවා මචං මේ ගානේ හැටියට වටින්නේ. ඔයගොල්ලන්ට 11 එක රෙකමන්ඩ් කරන්න හේතුව අර XR එකයි SE2 එකට වඩා ලොකු අප්ඩේට් එකක් එනවා 11 එකට යද්දි. මොකද මේ 11 එකේ මචං අල්ට්‍රා වයිඩ් සෙන්සර් එකක් තියෙනවා කැමරා එකේ. ඒ වගේම තමයි බැටරි ලයිෆ් එක හොඳයි. XR එකට වඩා SE2 එකට වඩා හොඳ බැටරි ලයිෆ් එකක් තියෙනවා. A13 chipset එක තියෙනවා. අප්ඩේට්ස් එනවා. ඒ වගේම සවුන්ඩ්ස් කැමරා ක්වොලිටි ෆොටෝ ක්වොලිටි ඔක්කොම හොඳයි. අර දෙකට සාපේක්ෂව ඔයගේ XR එකට SE2 එකට සාපේක්ෂව. ඉතින් මේක ඔයගොල්ලන්ට ගන්න පුළුවන් 70000 80000 අතර වගේ රේන්ජ් එකේ ප්‍රයිස් රේන්ජ් එකේ 11 එක අතර හොඳ choice එකක් කියලා මම කියනවා. ඔයගොල්ලෝ YouTube පටන් ගන්න වගේ ආසාවකින් ඉන්න කෙනෙක්ට vlogs කරන්න ආසාවකින් ඉන්න කෙනෙක්ට 11 එකේ වීඩියෝ performance සුපිරි මචං. කිසි ප්‍රශ්නයක් නැහැ. හොඳ ඩයිනමික් රේන්ජ් එකක් වගේම හොඳ වීඩියෝ ක්වොලිටි එකක් හොඳ ස්ටේබල් වීඩියෝස් ඔයගොල්ලන්ට රෙකෝඩ් කරන්න පුළුවන් 11 එකේ. ඊට පස්සේ මචං ලිස්ට් එකේ තියෙන්නේ iPhone 13 එක. 13 එක මම ලිස්ට් එකට දැම්ම හේතුවක් තමයි OLED ඩිස්ප්ලේ එක. අපි මෙච්චරලා කතා කරපු ෆෝන්ස් තුනේම OLED ඩිස්ප්ලේ එකක් නැහැ. හරිද? ඉතින් 13 එකේ OLED ඩිස්ප්ලේ එක අරවත් එක ලොකු අප්ඩේට් එකක් කියලා මම කියනවා. LCD ඩිස්ප්ලේ සවුත්තු නැහැ. හැබැයි OLED එකක් එක්ක කම්පයර් කරද්දී මචං ලොකු ගැප් එකක් තියෙනවා. ඒකෙන් වල කලර්ස් එකම සුපිරි. ඉතින් 13 එක සිනමැටික් වීඩියෝ වල ආසයට
සිනමැටික් මෝඩ් එක තියෙනවා. ඒ වගේම තමයි සෙල්ෆීස් එහෙම අර ඩිවයිස් ඔක්කොටම වඩා 13 එකේ ලොකු ඉම්ප්‍රූව්මන්ට් එකක් වෙලා තියෙනවා. සෙල්ෆි කැමරා එකේ ලොකු ඉම්ප්‍රූව් එකක් තියෙනවා. ඉතින් අලුත් ඩිසයින් එක තියෙනවා 13 එකේ. අර බොක්ස් ටයිප් ඩිසයින් එක තියෙනවා. 10 එකේ අපිට තියෙනවා මේ 5G තියෙනවා. මේ 5G තියෙන එක ගොඩක් දෙනෙක්ට හිතෙන්න පුළුවන් මේ 5G මොකටද ලංකාවට 4G වත් නැහැ නේද ලංකාවට එහෙම කියලා. ඒකට මචං 5G ඉස්සරහට ලංකාවට දෙයි කියලා අපිට බලාපොරොත්තු තියාගන්න පුළුවන්. මොකද දැනටමත් කොළඹට ගාල්ලට ඒ වගේ මේ ප්‍රධාන නගරවල 5G තියෙනවා. ඒකින්ද 5G ඉස්සරහට ලැබෙයි කියලා බලාගෙන ඉන්නේ. ඊට පස්සේ මම අරගෙන තියෙන්නේ 12 Pro එක. මචං iPhone 12 Pro එක 13 එකට වඩා හොඳයිද නරකයිද කියලා කිව්වොත් ඒක ඩිපෙන්ඩ්. ඔයගොල්ලෝ මේ ඩිවයිස් එක ගන්න මොන හේතුවක් මන්ද කියන එක අනුව තමයි ඒක තීරණය වෙන්නේ. මොකද 12 Pro එක ගේම් ගන්න කෙනෙක්ට වගේ 12 Pro එකට යන එක හොඳයි කියලා මට හිතෙනවා. මොකද මේ 6GB RAM එකක් තියෙනවා මේකේ. 13 එකේ තියෙන 4GB RAM එකක්. ඒත් එක්කම 12 Pro එකේ ටෙලිෆොටෝ ලෙන්ස් එකක් තියෙනවා. ඉතින් ෆොටෝග්‍රැෆි වලට ආසාවෙන් ෆෝන් එකක් ගන්නවා නම් ඔයගොල්ලෝ 13 එකට යනවට වඩා 12 Pro එකට යන එක හොඳයි කියලා මට හිතෙනවා. අර ටෙලිෆොටෝ ලෙන්ස් එකකින් ලොකු වැඩක් ගන්න පුළුවන් අපිට. මොකද Pro model එක නිසා 12 Pro එකේ අපිට LiDAR sensor එකකුත් තියෙනවා. මේකෙන් මචං ඔයගොල්ලන්ට පෝට්‍රේට් ගන්නකොට එහෙම අර ඩෙප්ත් මැප් එක ඒ වගේ ඒවා පට්ට ඇකියුරේට් විදිහට ගන්න පුළුවන්. ඉතින් ඔය හේතු ටික බලලා තමයි මම 12 Pro එක ලිස්ට් එකේ එකට දාගත්තේ. 12 Pro එකයි 13 එකයි මචං ප්‍රයිස් රේන්ජ් එක ගන්න එක වගේ. දැන් 12 Pro 128 එකක් ගන්න පුළුවන් ඔයගොල්ලන්ට 1,10,000කට වගේ සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකේ. ඒ ගන්නම අපිට 13 128GB එකක් ගන්නත් පුළුවන්. ඉතින් ඔය දෙකෙන් ඔයගොල්ලෝ තීරණය කරලා ඔයගොල්ලෝ ගන්න ෆොටෝග්‍රැෆි වලටද වීඩියෝග්‍රැෆි වලටද එහෙම නම් ඒ දෙකටම නැත්තම් ගේමින් වලටද ඒක හොඳට හිතලා බලලා ඔයගොල්ලොන්ට තීරණයක් ගන්න පුළුවන්. ඔය ඩිවයිස් දෙකම ගොඩක් සේම් වගේ යන්නේ 13 එක 12 Pro එක. ඉතින් ඔය විදිහට තමයි මට ඔයගොල්ලන්ට කියන්න ඕන තිබු ඩිවයිස් පහ. මම හිතනවා වීඩියෝ එකේ ඔයගොල්ලෝ අලුත් iPhone එකක් ගන්න ඉඳපු කෙනෙක් නම් තීරණයක් ගන්න ඇති කියලා මොන iPhone එකකටද ඔයගොල්ලෝ යන්න ඕනේ කියලා. මේ වීඩියෝ එක වැදගත් වුණා නම් like එකක් දාන්න, subscribe කරන්න. See you in the next video.